හායි යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට මේ අද ඉතින් වීඩියෝ එක අරන් ආවේ කොහොවත් අපි ඇවිදින්න ගිය ටුවර් එකක් නෙමෙයි මේ තියෙන්නේ මම පැංචි කරපු නිර්මාණයක් වටාපතක් නිර්මාණය කරලා තියෙන වීඩියෝ එකක් තමයි ඔයාලට වටාපතක් නිර්මාණය කරගන්න විදිය තමයි අද අරගෙන එන්නේ. ඉතින් කියන්න ඕනේ අපි මම ඉතින් සපෝට් එකක් දුන්නා. ඔය තියෙන්නේ අපි දෙන්නත් එක්ක ඒකට අදාළ අමුද්‍රව්‍ය ටික ගන්න ගිය වීඩියෝ එක. ඔව් ඔයාලට පේනවා ඇති ඉතින් අපි ඊට අවශ්‍ය ඩිසයින් තෝරගන්න ආකාරය ඇත්තටම කිව්වොත් ලස්සන ඩිසයින් තියෙනවා. ඉතින් වටාපතකට සුදුසු වෙන ආකාරයට අපි ඒවා හොඳින් බලලා තෝරගන්න ඕනේ. ඉතින් ඒ කඩේ හිටිය මල්ලිත් මාර සපෝට් එකක් දුන්නා අපිට ඒ අවශ්‍ය ඩිසයින් තෝරගන්න. මේ ඉතින් කියන්න ඕනේ මේ වගේ වටාපතක් අපි කඩෙන් අරගෙන නිකම්ම පූජා කරනට වඩා මේ වගේ නිර්මාණශීලීව ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේදී ඉස්සරහට අපි එක් කරන විදිය ඒ වගේ නිර්මාණශීලීව වටාපතක් අපි ඉතින් හදලා පූජා කරනකොට ඒක ඇත්තටම ලොකු පිනක්. සහ අපි මේ වටාපත අපි හැදුවේ නෑ, වටාපත මිලදී ගත්තා. ඒකට තමයි අපි ඩිසයින් ටික ඇඩ් කරේ නේද? ඔව් ඔයාලට ඉතින් පේනවා මගේ හස්බන්ඩ් මට ලොකු සපෝට් එකක් දෙනවා. ඒ වගේම මගේ පවුලේ අයත් මට මාර විදිහට උදව් කළා මේ වටාපත නිර්මාණය කරන්න. ඉතින් මේ වටාපතක් නිර්මාණය කරනකොට මාර ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ වගේම ශ්‍රද්ධාවක්. අපි එදා දවසේ මස් මාළු එහෙම කන්න නැතුව බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව තමයි අපි මේක නිර්මාණය කළේ. හැමෝටම පේනවා ඇති ඉතින් මායි මගේ හස්බන්ඩ් දෙන්නත් එක්ක එකතු වෙලා බොහොම ඉවසීමෙන් දෙන්නත් එක වැඩ ඩිසයින් ටික කළා. ඇත්තටම කිව්වොත් අපි දෙන්න ගොඩාක් කාර්යබහුල දෙන්නෙක් ඔෆිස් ගිහිල්ලා ඉතින් ඒ ටයිම් එකත් එක මැනේජ් කරගෙන තමයි අපි දෙන්නම රෑ තමයි මේ ඩිසයින් එක කරන්න පටන් ගත්තේ. ඔව් ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ඒ ගෙවන ලයිෆ් එකත් එක්ක ඒ කරන ජොබ් එක මේ වගේ නිර්මාණයක් කරන්න තියෙන කාලය අඩුයි. ඔයාලට ඉතින් අවසානයේදී අපේ දාලා තියෙන ඒ ෆෝන් නම්බර් එකත් ඔයාලට අවශ්‍යයි ඉන්නවා නම් ඒ ෆෝන් නම්බර් එකට කතා කරලා ඔයාලට මේ විදියට ඩිසයින් එකක් කරලා මේ වගේ වටාපත් විතරක් නෙමෙයි තව මුතු කුඩ පාත්‍ර වගේ දේවලුත් ඔයාලට ඒවා සම්බන්ධවත් වීඩියෝ එක ඉස්සරහට අරන් එන්නම් ඔයාලට කරගන්න පුළුවන්. තමුණාද කියන්න තියෙන පැංචි? ඔය තියෙන්නේ අපි මූලිකව කරන්න ඕන ඩිසයින් එක අපි අවසන් කළා. ඉතින් දැන් තමයි මාර විමසීමක් තියෙන්න ඕනේ ওই ඩිසයින් එක කරන්න නම්. තව කියා කරන්න ඕන අපේ පැංචිට අවස්ථාව ලැබුණා මේ වටාපත පූජා කරන්න. කොහොමද ඒ අවස්ථාව හම්බුනේ? අපේ තරුණයන් අතර ගොඩාක් ප්‍රසිද්ධ හාමුදුරුවෝ වන සිරිධම්ම ස්වාමින් වහන්සේට කන්නෝඩුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේට මේ වටාපත මට පූජා කරන්න හම්බුණා. ඇත්තට මේක මාර ලොකු පිනක් කරලා තියෙනවා මම ඒ දේ කරන්න. මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් කන්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ වැඩ ප්‍රවස්ථාව. ඉතින් මේ ඔයාලට පේන්නේ වටාපත නිර්මාණය කර අවසානයේ ඒක දකින්න පුළුවන් විදිය. වටාපත් කිහිපයක් නිර්මාණය කරා කීප දෙනෙක් වෙනුවෙන්. ඉතින් මේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් එදා ඒ අශෝකාරාම විහාරස්ථානයේ වැඩ ප්‍රවස්ථාව. බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයි. අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කම්මංගලං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. තල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා, නයි කාලා බේරෙනවා. එහෙමයි.
මේ තියෙන්නේ මා විසින් නිර්මාණය කළ ලද වටාපොත කන්නෝරුවේ සිරිදම්ම ස්වාමින් වහන්සේට පූජා කරන අවස්ථාව. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන වටාපොත නිර්මාණය කරගන්න ඕන නම් WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඔයාලා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා අපි හරහා ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මේ මම ප්‍රාර්ථනා කරනවා දැක බලාගත්තු ඔයාලටත් මේ පින් හේතු වේවා කියලා.